ආයුබෝව වේවා. වෙනද වගේම හිස්රුසිරි ජ්‍යොතිෂ සේවය අපේ YouTube නාලිකාව එක එකතු වෙන ඔබ සියලු දෙනාටම 2026 වර්ෂයේ මේ බක් මාසයේ නැරඹෙන 12 මාසය නිදුක් නිරෝගීමත් ඉසුරුබල දිවියක් ලැබේවායි ප්‍රාර්ථනා කරන ගමන් මතක් කරනවා පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ හිතවතුන්ටත් නරඹන්න ෂෙයා කරන්න කියලා. ඉතින් පරණ අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් උදා වෙන මේ බක් මාසයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ මොකක්ද මොනවද අපි කරන්න ඕන දේවල් කියලා කතා කරමු. ජ්‍යොතිෂමය ගණිතය හා සූර්යෝදයට යටත් සිංහල බෞද්ධ හින්දු ජනයා විසින් ඉතා ගරු සරුව ජාතිකත්වයේ සලකගෙන එකම වෙලාවකට චාරිත්‍ර ඉටු කරන සූර්ය මංගල්‍යය එමත් නැත්නම් සිංහල අලුත් අවුරුද්ද බක් මහුරුල කියලා අපි හඳුන්වනවා. අවුරුදු දාවත් එක්ක ශක වර්ෂයක ආරම්භය සිද්ධ වෙනවා. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියටත් රේවති නකතේ අගපාදයේ ඉඳලා අස්විද නකතට ගමන් කිරීමත් අවුරුදු දාවේ ආරම්භයයි. සඳට පුදුන චාරිත්‍රද ඉතාමත් ගෞරවයෙන් ඉටු කිරීමට මෙම කාලෙදී අමතක කරන්නේ නැහැ. මොකද නවසඳ බැලීම කියන්නේ අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය. හිරුගෙන් රශ්මියත් ජව සම්පන්න බවත් පැවැත්මත් වගේම සඳුගෙන් සිසිලසත් ලැබෙනවා. ඒ රශ්මි කිරණ වගේම සිසිලස මනුෂ්‍ය, සිව්පා, පක්ෂි හා වෘක්ෂලතාවන්ගේ පැවැත්මට වර්ධනයට උපයෝගී වෙනවා. ගෙවුන වර්ෂයේ සියලු දොස් හමාර වීමත් පැරණි සඳ බලා දොස් මගහරවා ගැනීමත් සිදුවේ කියන විශ්වාසය නිසා ජ්‍යොතිෂ්‍ය නියමයේ පරිදි නවසඳ බැලීමට දිනයක් වෙන් කරලා තියෙනවා. පරණ අවුරුද්දට නවසඳ බලා චාරිත්‍ර ආරම්භ කර අවසන් වීමෙන් පසු නව වර්ෂයේ නවසඳ බැලීමේ චාරිත්‍රයද පවතින අතර පුර පක්ෂයට ඉදිරි සුබ දිනයක් ඒ සඳහා නියම කරනවා. හිරු බැසීමෙන් පසු විනාඩි 24ක් සුබ බවත් දිය කොරහකට තඹ කාසියක් දමා නවසඳ බැලීම සුබ බවත් අහස දෙස පියවියසින් බැලීම අසුබ බවත් තමයි පුරාණ ආචාර්යවරුන් පවසලා තියෙන්නේ. මුස්ලිම් බැතිමතුන්ද රාමසාන් එමත් නැත්නම් උපවාසශීලී මුදාහරින්නේද මේ හඳ බැලීමෙන් වගේම හින්දු ජනතාවද සඳ බලන අතර ප්‍රමාද විවාහය මගහැරී යාම, ස්ත්‍රීන්ගේ ඔසප් චක්‍රයේ කරදර මගහැරී යාම, බලාපොරොත්තු සඵල වීමද නවසඳ බැලීමෙන් ලැබෙන බවට ඇතමුන් තදින් විශ්වාස කරනවා. සඳ බැලීම ඉරිදා ඉතා සුබ වන අතර සමඵල බව කියවෙනවා සඳුදා දිනේදී. ඒ වගේම තමයි කටයුතු ප්‍රමාද බවක්ද කියවෙනවා. අඟහරුවාදා දින ලේ කුපිත බවත් සටන්කාමී කලහයට පත්කන බවත් කියවෙනවා. බදාදා දිනේ අශුභ බවත්, බ්‍රහස්පතින්දා දින සුබ බවත්, යහපත උදා කරන බවත්, සිකුරාදා දිනේද සුබ බවත් පැවසෙනවා. ඉතින් ඒ වගේම පරණ අවුරුද්දේ දොස් එම වර්ෂයේම දුරු කර ගැනීමට ස්නානය සඳහාද ජ්‍යොතිෂීය නියමයේ පරිදි දිනයක් වෙන් වෙනවා. ඒ විතරක් නෙවෙයි. සුබ දිනයක්, සුබ තිථියක් යෙදුණු දිනක අදාළ වෘක්ෂයක පත්‍රය යොදාගෙන නානු හදාගෙන ඒවා හිසගා දියනා තම ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීමට කාලය නියම වෙනවා. නව අවුරුද්දේ නියමිත වේලාව උදාවේ සිට පැය 6යි මිනිත්තු 24ක කාලයක් නොනගතේ හෙවත් පුණ්‍ය කාලයේ මුල් කොටස වෙනවා. පුණ්‍ය කාලය කියලා කියන්නේ අයහපත් කාලය. නොනගතේ වගේම සූර්ය සංක්‍රාන්ති සමය. නොනගතයට කලින් ආහාර අනුභව කර සියලුම වැඩ අත්හැර නව වසරට පෙරවත් සමාදන්ව තමන්ගේ ඉෂ්ට දේවතානුස්මරණයේ යෙදෙමින් තිසරණ සරණ යමින් ආගමානුකූලව ගත කරන කාලය ලෙස සැලකීම ඉපරිණම චාරිත්‍රය වෙනවා. විද්වතුන්ගේ හා පරීක්ෂකයින්ගේ මතය අනුව මේ කාලය ආගමික වත්පිළිවෙත් සඳහා වෙන් කරලා තියෙන්නේ විශ්ව න්‍යාය ධර්මයට අනුවයි. ඒ කියන්නේ අධික තේජෝ ධාතු ගුණයෙන් යුක්ත රවි ග්‍රහයා 12 මාසයකට වරක් ලේ ධාතුවට අධිපති විෂම මෙන්ම ගිනියම් කාරක වූ ඉතා රෞද්‍ර කූර කුජ ග්‍රහයාට හිමි මේෂ රාශියට ප්‍රවිෂ්ඨ වීමයි. එම ප්‍රවිෂ්ඨය සඳහා ස්පර්ශ වීමේ කාලය නොනගත කාලයයි. මෙම සංක්‍රාන්ති සමය තුළ රවි ග්‍රහයා කුජ හිමි මේෂ රාශියට ඇතුළත් වී එම ග්‍රහාධිපති කිරණයට ඒක රාශී වී සංයෝග වන අවස්ථාවේදී එයින් පිටවෙන ග්‍රහ කිරණ අතිශය රෞද්‍ර විෂම බලපෑම් සහිත කිරණ පෘථුවියට මුදාහරින රළු ගුණ සහිත කාලයයි. මේ ඉතා සරලම කිව්වොත් හිමාල වනාන්තරයේ තරම් විශාල යකඩ පර්වතයක් ගිනි පුපුරුමෙන් ඉතා අධික ලෙස ගෙනියම් කර මහසයුරට ගිල්ඩු විට චටපට හඬ නංවමින් බුබුළු දමමින් ගෙනියම් වූ රශ්මි වාෂ්ප නික්මෙනවා වගේ පෘථුවියේ සිට සැතපුම් 12 කෝටියක දුරින් පිහිටා ඇති සූර්යාගේ කිරණ විනාඩි 12ක් තුළ මිහිතලයේ වෙත පතිත වෙනවා. එම විනාඩි 12 තුළ ඒ විෂම කිරණ මුළු විශ්වය පුරාම පැතිරෙනවා. සමකය ආසන්නයේ පිහිටි රටක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු සෑම ප්‍රදේශයකටම
විශේෂයෙන් බලපෑම් ඇති කරනවා. ඉතින් මේ සිදුවීම මිනිස් පාලනයෙන් තොර විශ්ව නියාමන ධර්මතාවයක්. පුද්ගල අභිමතයේ පරිදි මේක වෙනස් කරන්න බෑ. මෙයින් නික්මෙන විස කිරණ වලින් ආවරණය වීමට නම් තම ආගමික කටයුතු වල නියැලෙමින් තමන්ටත් තම අසල්වාසීන්ටත් මෛත්‍රී සහගත සිටිවිලි ඇති කරමින් සාමකාමී සෞම්‍ය වත්පිළිවෙත් වල නියැලීම තමයි ඉතා සුදුසු වෙන්නේ. ඉතින් මේ කාලය තුල සුබ කටයුතු නොකරන ලෙසට තමයි මතය වෙන්නේ. නොනගතේ ලබන්නට පෙර ගෘහණිය විසින් තම නිවසේ මකුළු දැල් කඩා පිරිසිදු කර අතුගා ඒ රොඩු අපවිත්‍ර දෑ තම ඉඩමේ අයිනකට ගෙන ගොස් පැංගිරිස්සර ලීදර දමා ගිනි තබා කුණු මුත්ත පිදීම කරනවා. ලිදට ගොස් දී ඇති තරම් රැස් කර තබා ගන්නවා. ලිපගිනි නිවා ඊළඟ අවුරුදු චාරිත්‍ර වලට සූදානම් වෙන්නේ ඉන් පසුවයි. නොනගතේ අවසානයේ යෙදෙන සුබ කටයුතු වල පළමුවෙන්ම ලිපගිනි දැල්වීම සුබ නැකතකින් ඉටු කරනවා. එය ගිනි දෙවියන් පිදීමක්ද ආරම්භයක්ද වෙනවා. සමහරු මීදර සමග සඳුන් කැබැල්ලක් හෝ කුඩු ස්වල්පයක් දමා ගිනි දැල් පිදීමද කරනවා. වර්ෂයට නියමිත ආහාර සමග කැවිලිද සකස් කරන අතර පසු ආහාරය සඳහා බත් ව්‍යංජන හත්මාළුව, අලපිනි, කොස්සැට, තිබ්බටු, අඹ කහට ගෙඩි, වට්ටක්ක දළු සහ කජු මදද සමග රසවත්ව පිළියෙල කරගන්නවා. ඉන් අනතුරුව වැඩැල්ලා ගනුදෙනු කිරීම සිදු කරනවා. ගෘහණියද ලිඳ සමග ගනුදෙනු කිරීමට සහල්, කාසියක්, දුරු වර්ග සමග පොට්ටනියක් බැඳ ලිඳට දමා වැඳ ජලයේ බෝතලයකට හෝ බඳුනකට දමා ගෙනවිත් ඊළඟ වර්ෂයට ගනුදෙනු කරන තුරු සුරක්ෂිතව තබා ගන්න. වැඩැල්ලා ගනුදෙනු කර සාදාගත් කැවිලි පැවිලි අවුරුදු චාරිත්‍ර ආහාරය හිරු දෙවියන්ටද පුදා නිවසේ සියල්ලෝම සතුටින් අනුභව කරනවා. ආහාර අනුභවයෙන් පසු ජන ක්‍රීඩාද පංච දැමීම, කතුරුවන්චිල්ලා පැදීම, ඔලින්ද දැමීම, චක්ගුඩු හා කුඩා ළමුන් නටකොටු පැනීම, රබන් ගැසීම, ඒ පළාත්වලට අයත් ක්‍රීඩා, අවුරුදු උත්සව, සංගීත මේලා, නැටුම්, ගායන වගේම දේව ක්‍රීඩාවලටද මුල් තැන දෙමින් පොරපොල් ගැසීම, අංකෙලිය, පොර බැදීම, කොහොඹා කංකාරිය වගේම දේව පූජා හා විවිධ කෙලිසෙල්ලම්ද තැනින් තැන සිතැඟි පරිදි ආගමික හා විවිධ උත්සව සඳහාද මුලපිරීමක් කරනවා. කෝණ මාසය අවසන් කරමින් නැකැද්ද බහුල වෙනවා. සිංහල ජනතාවගේ චාරිත්‍ර ක්‍රීඩා හින්දු ජනතාව ඒ අයගේ චාරිත්‍ර ක්‍රීඩාද කරමින් නව අවුරුද්ද සමරනවා. ඊට අමතරව හිස තෙල්ගා ස්නානය කිරීමේ චාරිත්‍රය රාජ්‍ය අනුග්‍රහයද ලැබෙන ඉතාමත් වටිනා චාරිත්‍රයක් වෙනවා. කාලාඳුරුවල, කුංකුණප්පු, සුදු හඳුන්, විෂ්ණුකාන්ති, ගොරෝචන, කස්තුරි, සත්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරම් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඩු, බෙලි මුල්, ගොඩමානෙල් අල, පෙනිවැල් ගැට, ඊතන වැනි ඖෂධගෙන වනේලා කොටා හා එකට සිඳගත් කසායට දියුල්පත් යුෂ හා දෙහි ඇඹුල් යොදා ඖෂධය සකස් කර පස්තෙල් හා ඖෂධ තෛලයක්ද මිශ්‍ර කර ඖෂධ දියරේ සකස් කර ගනී. දිනයට අයත් දෙවියන්ට අයත් වෘක්ෂයේ කොළ හිසටත් පෙරදා දිනයට නියමිත පත්‍ර පසුපයටත් තබා නියමිත වේලාවට එම චාරිත්‍රයට නියම කර ඇති වර්ණයට අනුව සැරසී සුබ දිශාව බලා සුබ හෝරාවෙන් නානු හා තෙල්ගා ස්නානය කරනුයේ ඉදිරි වර්ෂයේ නිරෝගී බව, දීර්ඝායුෂ හා දහසක් බලාපොරොත්තු ඉටුවීමේ බලාපොරොත්තු වේ. මේ අනුව බලනකොට සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ලාංකික සිංහල අපට සංස්කෘතික උරුමයක්. ඒ සංස්කෘතික උරුමය එක්ක බැඳුණු සිරිත් විරිත් අපි සිංහල මිනිස්සු කියන හැඟීම හිතට දනවනවා. මොන විපර්යාසයක් වුණත් නැකත් කියන සිංහල වචනය තත්සමයෙන් විදෙන්නේ නක්ෂත්‍ර කියන සංස්කෘතික වචනය. නක්ෂත්‍ර කියලා කියන්නේ සංස්කෘතික භාෂාවෙන් තාරකාවට. ඒ වගේම තමයි ජ්‍යොතිෂය කියන්නේ තාරකාවට. සිංහල අලුත් අවුරුද්ද වැඩ කරන්නේ නැකතට අනුව එකට රැඳිලා බැඳිලා එකම වේලාවක එකම જાතියක් විදිහට. අවුරුද්දට කැම්ප් විසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, රැකිරක්ෂා සඳහා පිටත් යාම මේ සඳහා නැකත් සාදා ගන්නවා. මේන් જાතියක් වශයෙන් එකට බැඳී ඉන්න බවට මේ පාරම්පරික සිරිත් අත්‍යවශ්‍යයි. නවීන චින්තනය අනුව මේවා වැඩක් නෑ කියලා කිව්වත් නැකත් ශාස්ත්‍රය සංස්කෘතික වශයෙන් සිංහල මිනිස්සුන්ට එදා ඉඳන්ම තිබිලා තියෙනවා. සිංහල අකුරු වලට පවා ඉෂ්ටානිෂ්ට ගුණ ආරෝපණය වෙලා තියෙනවා. මේ කොහොම වුණත් හිරුවෙලිය නැත්තම් ගහක මලක් ගෙඩියක් හටගනීවිද? ඉතින් මෙවර උදා වෙන අලුත් අවුරුද්දට නිසි ලෙස නැකත් අනුව ආගම දහමට මුල් තැන දෙමින් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරලා ඔබ මත්හදා බලන්න අපේ ජීවිතයට දැනෙන සැහැල්ලුව,
සැනසුම, සතුට, නිරවුල් බව. පතන්නම් ඔබ සැමට ලබන්නා වූ මේ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.